අයිබෝන් සුබ දවසක් කියනවා හැමෝටම. අද අපි එකතු වෙලා ඉන්නේ චෙෆ් රන්දනියගේ මොකක් හරි හදන මෙනු එක බලන්න. හරිද? දැන් ඉන්න චෙෆ් රන්දනිය මේ වෙද්දි වැඩ පටන් ගන්න තියෙන්නේ. චෙෆ් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. කියන්න. නෑ කියන්න නෙමෙයි දැන් මම අහන්නේ අද මොනවද දැන් මේ හදන්නේ ඉතින් අපිට පොඩ්ඩක් විස්තර කරන්න එක පාට නැත්තම් මම ඒ තියෙන සත්‍යයත් එක්ක එළවලු හරි මම වරුවෙන් හොයාගත්තේ හන්දියට මොනවද හොයාගත්තේ එළවලු වරම එළවලු නෑනේ ඔව් මේ නෑ මං කියන්නේ එළවලු කිව්වා මේවට මිරිසුයි කරපිංච ඒවත් ඇත් වෙනවා ඊට ටිකක් හොයාගන්න බොහොම අමාරුයි මේ මස් ටිකක් හොයාගෙන මස් කියන්නේ චිකන් මේ ටිකක් හොයාගෙන පොඩි නිකන් කරියක් හදනවා. අද චිකන් කරි එක තමයි හදන්නේ. හරි. දැන් කියන්න දැන් මොකද්ද මේ කරන්නේ? චිකන් කරි එකක් තමයි හදන්නේ. මස් ග්‍රෑම් 800ක් වගේ තියෙනවා. ඉතින් අපි ඒකට අවශ්‍ය අමුකඩ මුක අමණ්ඩු මල් ටික කපලා කපා ගන්නවා. කොච්චි කපලා තියෙනවා. මේවා චොප් කරන්න යන්නේ සුදු ලුණුයි. ඉගුරුයි ලුණුත් කපලා තියෙනවානේ. මේක දැන් අපි තලා ගන්න ඕනේ. ඊට කලින් අපි මේක රත් වෙන්න තියෙනවා මුට්ටිය. ඇයි? මුට්ටිය රත් කරලා ඒකට තෙල් දාලා ඒකේ තමයි මිරිස් ටික බෙදගන්නේ. මුලින් මිරිස් බෙද ගන්නවා. මිරිස් ටික මේක බෙදගන්නේ. එතකොට තමයි මස් එකේ කරිය අර වතුරත් එක්ක ඔයිල් එක්ක අර නිකන් ලස්සනට රතු පාටට පේනවා. මේක පිරිය. එතකොට බෙදපු මිරිස් කුඩු දාන්න බෑ. බැදපු මිරිස් කුඩු දාන්නත් පුළුවන්. හැබැයි අපි දාන ඉන්ග්‍රීඩියන්ට්ස් අඩු වෙන තරමට කැම එක රසයි. ඒක තමයි. දැන් වා යන්නේ ඔක රත් කරගන්න. yes නැත්තම් උයන්න බෑ. හරි. දැන් මොකද්ද කරන්නේ? දැන් ඉතින් මේක රත් කරගන්න ඕනේ. රත් කරගන්න සාමාන්‍යයෙන් මැටි මුට්ටි ගොඩාක් ඉන්දරේ හරියට බ්‍රෑන්ඩ් නිව් ලිපක් තියෙන්නේ. මැටි මුට්ටි සාමාන්‍යයෙන් පොඩි රස්නියෙන් තමයි රත් කරන්න ඕනේ. මොකද මේ අය කියන්නේ ඒකනේ. මැටි මුට්ටි සාමාන්‍යයෙන් මේ හිමින් තමයි රත් කරන්න ඕනේ. අර ස්ටිල් වලට වඩා වෙනස් වලට වඩා. අයියේ ස්ටිල් සාමාන්‍යයෙන් පොඩි රස්නිය තියලා තිබ්බත් ඉක්මනට රත් කරගන්න පුළුවන්. මේකේ එකපාර රස්නියක් දාලා ඉක්මනට රත් කරගන්න ගියොත් මුට්ටිය අර මේ බර්න් වෙන්න තියෙන මේක වැඩි. දැන් රස්නිය අඩු වෙනවා ටිකකින් රස්නිය වැඩි වෙනවා. ඕෆ් කරලා තිබ්බා. කියන්නේ හීට් එක ඇබ්සෝබ් කරගෙන ආපහු මේ කරනවා. හරි දැන් තින් තව මොනවද මේකට දාන්නේ? පොල් තෙල් ඕන. මන් දෙන්නද? පොල් තෙල් සාමාන්‍යයෙන් දාගන්නවා. ඉතින් මම හදන්නේ අර තෙල් එක බේරෙන්න විදියට. තෙල් බේරෙන්න. පොල් තෙල් ටික වැඩියෙන් දානවා. පොල් තෙල් ටික වැඩියෙන් දානවා. ඊට පස්සේ මම ගන්නවා මිරිස්. නිකන් රතු මිරිස් නේ. ඒක සාමාන්‍ය මිරිස් කුඩු. ඕනේ ප්‍රොඩක්ට් එකක් ඔබට ගන්න පුළුවන්. හරි දැන් අපි ලිපෙන් අයින් වෙලා චුට්ටක් ආපහු මේ කෑලි කපා ගන්න තැනට ආවා. කියන්න. දැන් අපි ඉතින් අර මේ පියල් දාගත්ත සුදු ලුණු මේ ඉඟුරු මේකට දාන්න පුළුවන්. ඔකට කුරුඳු අරම වුණත් දාන්න පුළුවන්. මේ මොනවද මේකට කියන්නේ? ඉතින් මොනවද මේ එනසල්. ඒවත් දාන්න ඕනේ. ඒව දාපුවම පොඩ්ඩක් අර පොඩි අමුතු රසක් එනවා මස් එකට. මේක තමයි පේස්ට් එක. මේකට ගම්මිරිස් ඇට පිටින් දානවා නම් එහෙම දාන්න පුළුවන්. අපි ගාව කුඩු තියෙන නිසා මේකට දාන්නේ නැහැ. කුඩු දානවා කරියකට. කරියකට. ඕකේ. කියන්නේ මේ අපි මේක කරගෙන අපි අර ගම්මිරිස් මේකට දාන්නේ නැහැ කියලා කියන්නේ දැන් අද කාලේ කට්ටිය ගොඩක් ඉන්ස්ටන්ට් නේ ටයිම් එක ගොඩක් වැඩ වලට යනවා අර මේව කරනවා ඒ නිසා අර ටයිම් එක මේක කරගන්නත් එක විදියක් මේක. එතකොට මේ ටික මෙහෙම කුඩු කරලා ගම්මිරිස් ඇට පිටින් මේව කරලා කරනවට වැඩිය අරක ගොඩක් ඉෆෙක්ටිව්. කියන්නේ ලේසියෙන් අපිට හොයාගන්න පුළුවන් පෙපර් පවුඩර් මාකට් එකේ. බත්තේකුත් මෙතන ඉතනවා. හරි අපි දැන් මිරිස් කුඩු
එකතු කරන්නේ යන්නේ සාමාන්‍යයෙන් මෙතන ග්‍රෑම් 900ක් විතර තියෙනවා කිව්වනේ මම. මේකට සාමාන්‍යයෙන් හැඳි එකමාරක් දෙකක් වගේ දාන්න කමන්නේ. දෙකමාරක් වගේ දැම්මත් කමක් නැහැ. හැඳි දෙකමාරක්. ආ. පොඩි හැඳි. තේ හැඳි. මේක එතකොට සාමාන්‍ය දාන්න කලර් මෙව කරගෙන එනවා. පාටට. කරම වෙන්න දෙන්න එපා. අලු පාටම වැඩක් නැහැ. සාමාන්‍ය එක පොඩි ගානක් එනවා. ඒ ගානට ආවට පස්සේ මස් ටික දාලා මික්ස් කරන්න ඉතරේදී. දැන් නැති ගාන. ඒක දාන්න. පොඩ්ඩක් මික්ස් කරලා මේක තනියම ඔයිල් වගේ කරපු නිසා ඇලෙන්නේ. ඒක නැත්තම් බෝල් වෙනවා. දැන් සාමාන්‍ය මෙන්න පොඩ්ඩක් පොඩි ඉන්දර පොඩ්ඩක් වැඩි කරගන්න. පොඩ්ඩක් තියෙනවා කියලා කිව්වට අපි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය හදන්නේ මස් කරි 3-5 එකක් දාලා හදලානේ හදන්නේ. ඒක මස් කරි 3-5 එක ඇඩ් කරනවා වෙන මොකුත් නැත් කරන්නේ නිකන් හදාගෙන යනවා. ඒ වෙනුවට මම දැනට දාලා තියෙන්නේ මිරිස් විතරයි. මිරිස්ුයි චිකනුයි විතරයි. ඊට පස්සේ අපි ගාව බ්ලෙන්ඩ් කරපු මෙවක තියෙනවා. දැන් අපි කහ කුඩු, මිරිස් කුඩු, අමුතුණු කහ කුඩු පොඩ ඇඩ් කරනවා. කහ දාන්නේ ගොඩක් ටර්මරික් කට්ටිය හිතන්නේ මේ කහ පාට වෙනස් වෙනවා අරවද මේක කියලා. ඇත්තම කියනවා නම් කහ වලින් කරන්නේ මේකේ මොන හරි ජේම්ස් අරන් මේක තියෙනවා නම් ඒක මේ ඩිස්ට්‍රොයි කරලා දාන එක. කමිස් මම ඇඩ් කරනවා අර අතෙන්ට ඇඩ් කරන්න තියෙන එක. තියෙන දෙකක්. ඔව් දෙකක්ම විතර දාන්න ඕක ටික ටේස්ට් කරනවා. මේකෙන් පොඩ්ඩක් දාන්න. සාමාන්‍ය පොඩි ගන්න. මොනවද? අමුතුණු. දැන් මේකෙන් ඊට සාමාන්‍යයෙන් රූප් යනවා සාමාන්‍ය පොඩ්ඩක්. මේ ගන්න වගේ එක හැන්දක් වගේ ගන්න. එක හැන්දක් කාමරක් විතර දාන්න. ඒක චිකන් එක කුක් කරලා දුන්නාට පස්සේ වදන්න කොහොමද තේරෙන්නේ? මම මේක ගන්න. දැන් මේකට අර අපි හදාගත්ත මේව ටික මේකට දාන වතුර පොඩ්ඩක් ඇඩ් කරගත්තා. දැන් ඉන්දර කියලා දාන්න 120. 120ට හැඳි ගන්න. හැඳි ගන්න. මම කරන්නේ. ලුණු. දැන් මේකට නිකන් ඇඩ් කරා කොච්චි මොකට අම්මරිස් දාන්න පුළුවන්. මේ වයි කරපිංචයි ලුණු. ලුණුයි කරපිංචයි මිරිස්. ඒක තමයි බෙක්ස්ට්‍රා මම ඇඩ් කරගත්තේ බටර් නැත්නම් මුළුකුත් නෑ. දන්නේ නැහැ ඔකට බලන්න මේක ට්‍රයි කරලා තියෙනවා මට නම් හොඳයි ටේස්ට්. සිම්පල් එක. දැන් ඔය ඉතින් දෙන්න තියෙන්නේ මෙච්චරයි. That's it. See you. දැන් නම ගන්න සෙට් වෙලා තියෙනවා. කොහොමද තමයි තාම තෙල් පාට වගේ හැදිලා නැහැ. ඒක තමයි ටිකක් පාට දෙන්නේ මේක බායවට පස්සේ. දැනට තාම කුක් වෙනවා. තාම කුක් වෙමින් අපිට ඇති හොදි ගන්න තියෙද්දි අපිට ඕන වෙලාවක ගා ගත්තා. සාමාන්‍යයෙන් චිකන් නම් සාමාන්‍යයෙන් 30 minutes ක් සාමාන්‍යයෙන් සාමාන්‍ය කුක් එකේ උයන්න ඕනේ උයන කට්ටිය. 30 minutes කියන්නේ ඒක තමන් දෙන මේ එක අනුව තමයි. මොකද සිව්වට කියන්නේ තමන් දෙන මේ තමන් දෙන කී කියන්නේ මේ කට්ටිය රස්නි තමන් දෙන ටෙම්පරේචර් එක රස්නි අන්න එහෙම කියන්න බෑනේ. ඇයි ඉතින් ඔයාලා පිස්සු නේද? එන්නේ දැන් ගින්දර ගොඩක් ගන්න ඕනේ දැන්. සාමාන්‍ය ඒක මේ ගෑස් එක විතර වෙන්නේ නැහැ. අන්තිම ටිකට ඉවරයි. දැන් ඔක මොකක්ද කොහොමද? මොකක්ද තමයි